හොඳයි එහෙමනම් පින්වතුන් සිව් දෙනාම සම්බුද්ධ දේශනාවේ දෙවෙනි කොටස ආරම්භ කරන්න සාදුකාරය පොහොත. නැවත වතාවක් සම්ද නගා සාදුකාරය පොහොත. තුන්වෙනි වතාවටත් සම්ද නගා සාදුකාරය පොහොත. හොඳයි එහෙමනම් අපි මේ වෙනකොට විස්තර කරමින් හිටියේ මිට කලින් පළවෙනි කොටසේ අපි ධර්ම දේශනාව විස්තර කරනකොට ඒක අවසාන වශයෙන් විස්තර කරමින් හිටියා සෝතාපන්න ඵලයට පත් වුණාද කියලා බලාගන්නේ කොහොමද දැනගන්නේ කොහොමද කියලා සෝතාපන්න ඵලයට පත් වෙන්න ලොකු ඕනකමක් තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා 4 නමක් ගෙන් විමසුවා. විමසුවට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ නමක් උත්තර දුන්නා. එවැනි යම් කෙනෙක් සතර මහා ධාතුවේ ඇතිවීමත් සතර මහා ධාතුවේ නැතිවීමත් දන්නවද දකින්නවද එපමණකින්ම සෝතාපන්නයි කියන්නේ. මේ ටික මතක තියාගන්න ඕනේ. සුනාත දාරේත චරාත ධම්ම. එතකොට මුලින් නිදිමත නැතුව නිදිමත දුර කරලා අහගෙන ඉන්න ඕන සුනාත. දාරේත කියන්නේ මේ කියන කරුණු ධාරණය කරගන්න ඕන. එතකොට මේ පින්නතුන්ට මේ ධර්ම දේශනාව තුළදීම සියලු කරුණු ධාරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි කියව YouTube නාලිකාවෙන් මේ ධර්ම දේශනාව නැවත අහන්න. පළවෙනි වතාවේ අහනකට වඩා දෙවෙනි වතාවේ ධර්ම දේශනාව අහනකොට නොදුටු කරුණු නොදැක්ක කරුණු අවබෝධ නොවෙච්ච කරුණු ඔබට එනවා. ඔබ සියවෙනි වතාවේ නම් එකම ධර්ම දේශනාවක් අහන්න. මේ ධර්ම දේශනාව අහන්නේ සියවෙනි වතාවට නම් 99 වෙනි වතාවේ ඔබ නොදැක්ක යමුණු කරුණු ඔබට අවබෝධ. හැම අවස්ථාවකටම වැඩිපුර කරුණු අවබෝධ වෙනවා. ඒ කරුණු අවබෝධ වෙලා ඒකේ අවසානයේ වෙන්නේ මේ පින්නතුන් යම් දාක අරිහත් ඵලයට පත් වෙනවද අන්න ඒ දක්වා මේ කරුණ ඔබට ටික ටික අවබෝධ වෙනවා. ඒකයි කියන්නේ සද්ධර්මයේ පරම ගාම්භීරයි. පරම ගාම්භීරයි කියන්නේ මේ ගැඹුර අපිට කියන්න බෑ. ඒ ගැඹුර ඉතිරි නොකොටම දකින්නේ අරිහත් ඵලයට පත් වුණාට පස්සේ. ඒතා මේ පින්නතුන්ට කියවන වාරයක් පාසා මේ පින්නතුන්ට තියෙනවා වටහා ගන්න අලුත් දෙයක්. එතකොට අපි දැනට අපේ පළමු දහම් පුස්තකය නොපෙනෙන ලෝකයේ පෙනෙන මායාව කියන දහම් පුස්තකය සමහර පින්නතුන්ට දුන්නා. අපි දැක්කා සමහර පින්නතුන් මේ දහම් පුස්තකය දැන් කියවනවා. ඒ නිසා මේ දහම් පුස්තකය දැන් කියවන්න යන්න එපා. ඒක වහලා පැත්තකින් තියලා කියන්නේ ඒකේ අකුරු මොනවත් අඩු වෙන්නේ එහෙම නෑ. දැන් කියවන්නේ කිව්වොත් ඔබට වෙන්නේ මේ කියන ධර්ම කරුණු ගාම්භීර ධර්ම කරුණු ආගන්න බැරි වෙනවා. ඒ වගේමයි ලියා ගන්න යන්න ඕනේ නැහැ. මේවා මේ පින්නතුන්ට පුළුවන් YouTube නාලිකාවෙන් අහන ගමන් ලියා ගන්න. ඊළඟ වතාවේ අනුපාඩු ලියා ගන්න. එහෙම පුළුවන් නැත්තම් වෙන්නේ මේ කියන කරුණු ටික ඔබට අහගන්න බැරි වෙනවා. එහෙනම් මේ පින්නතුන් දැන් සූදානම් නැති ඒ උපදේශ වලට අනුව අපේ මේ සම්දේශනාවේ දෙවිලි කොටස ශ්‍රවණය කරා. එතකොට අපි කියමින් හිටියේ අර සෝතාපන්න ඵලයට පත් වෙන්න ලොකු ඕනෑකමක් තිබිච්ච ස්වාමීන් වහන්සේ නම විමසනකොට කිත්තාවතානෝ ආවසෝ විකුණෝ දසනං සුසුදම් හෝතිති. එවැත්නි මට කියලා දෙන්න භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය ඇති වේ. දර්ශන විසුද්ධිය කියන්නේ පිළිබඳව සෝතාපන්න ඵලයට. සෝතාපන්න ඵලයට පත් වුණා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කොපමණ ප්‍රමාණයකින්ද? කිත්තාවතා කොපමණ ප්‍රමාණයකින්ද දැනගන්න පුළුවන් වෙන්නේ? කොහොමද දැනගන්න පුළුවන් වෙන්නේ කියලා එවුවා. එතකොට ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දන්නවද දකින්නවද එපමණකින්ම සෝතාපන්නයි කියන්නේ. එතකොට දන්නවා කියන එක අපි කිව්වේ ඥානතෝ කියලා. ඒ ඥානතෝ කියන එක පුළුවන් අපිට ඔබටත් වීරිය තියෙනවා නම් අපිට පූර්ණය කරලා දෙන්න පුළුවන්. හැබැයි දකින්නවා කියන එක ඒක අපිට පූර්ණය කරලා දෙන්න බෑ. ඒක තමන් කරන්න. ඒකට තමයි පින්නතිනේ පස්සතෝ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ගන්න. ඒක නුවණින් දැක ගන්න ඕනේ. ඒ වගේමයි මේ පින්නතුන් අහලා ඇති සෝතාපන්න ඵලයට බුදුරජාණන් වහන්සේ බොහොම ගෞරවාන්විත නමක් දෙනවා. අරිහත් ඵලයට
බුදුරජාණන් වහන්සේ ඉච්ඡර ගෞරවාන්විත නමක් දුන්නේ නැහැ. සෝතාපන්න ඵලයට පුදුම ගෞරවාන්විත නමක් දෙනවා. ඒ ගෞරවාන්විත නම තමයි දහසක් නයින් ප්‍රතිමාන්විත උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටියා කියන මේ වචනේ අහලා මේ පිටු. දහසක් නයින් දහසක් කියලා කියන්නේ පිටුනේ 1000ක් විතර. හරියට 1000ක් නෙවෙයි 1000ක් විතර. කියන්නේ මට පොඩි දරුවෝ කියන්නේ මට කටට 1000ක් විතර කන්න පුළුවන් කියලා කියන්නේ 1000 කනව නෙවෙයි නේද? එතකොට ඒ කියන්නේ 1000ක් මෙතන නම් ධර්ම කරුණු 1000කට වඩා වැඩි. එතකොට දහසක් නයින් කියලා කියන්නේ පින්නතුනි ණය කියලා කියන්නේ පාලියෙන් සම්බන්ධතාවය. සම්බන්ධතාවය තමයි ණය කියලා කියන්නේ. තව ගොඩක් අර්ථ තියෙනවා. එතකොට දහසක් නයින් කියලා කියන්නේ ධර්ම කරුණු එකිනෙකට ගලපන බලනකොට අන්නේ ධර්ම කරුණු එකිනෙකට ගැළපීම් වල තමයි කියන්නේ න්‍යාය නැත්නම් ණය කියලා. ඒ වගේ ධර්ම කරුණු 1000ක් විතර ඔබට තනිවම නුවණින් ගලපන්න පුළුවන්කම ලැබෙනවා සෝතාපන්න ඵලයට. ප්‍රතිමාන්විත කියන්නේ සහිත කියන එක. එතකොට නැවත අපි කියනවා මේ ධර්මදේශනයේ ශ්‍රවණය කරනකොට මේක බොහොම ගැඹුරුයි. ඒ නිසා කිසි කෙනෙක් මේක ඊටාත්ම හොඳින් අහනවා කියලා හිතාගෙන ඇස් දෙක එහෙම පියාගන්න යන්න එපා. ඇස් දෙක පියාගත්තොත් අනිවාර්යයෙන් ඔබට ඉන්දියා. මේ දිහා බලාගෙන ඇස් දෙක එහෙම වටපිට කර කර තමයි අහන්නේ. ඒතකොට නැවත උපදෙස් දෙන්න බෑ. එහෙමොත් YouTube නාලිකාවේ මේ ධර්මදේශනයේ ශ්‍රවණය කරන අයට බාධාවක් වෙනවා. නිදා ගන්න එපා කියලා විතරම කියනකොට එතකොට හිතාවි හොඳ කණ්ඩායමක් තමයි මේ ධර්මදේශනය කරන අවුලලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඒක මතිකමක් වෙනවනේ නේද? අතන මේ විදිහට සෑහෙන හොඳයි. එක්කෙනෙක් දෙන්නෙක් තමයි නිදා ගන්න. ඒ කට්ටිය නිදා ගන්න එපා. මට හොඳ පේනවා මේ සතරකින් ඉන්නේ බලන්න නේද? හැමෝගෙම හිත මෙතනද තියෙන්නේ. හිත වෙන තැනකද තියෙන්නේ කියලා මූණෙන් බලලා කියන්න පුළුවන්. ඒ නිසා අවුරුදු 3ක් අහගෙන ඉන්නේ. එතකොට දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලය කියන්නේ මේ ධර්ම කරුණු අහලා ධාරණය කරගත්ත පස්සේ මේ පිටුතුන්ට පුළුවන් තනිවම හිතින් මේ ධර්ම කරුණු ගලපන්න. ගැළපි එනවා පිටුතුනි. පුදුම විදියට මේ ධර්මයේ කටකට ගැළපි එක සාක්ෂාත් ධර්මයක් කියලා කියන්නේ. ඒ වගේ දහම් කරුණු 1000ක් විතර ගලප ගන්නකොට පුළුවන් වෙනකොට ඔබට තේරෙනවා ඔබ සෝතාපන්න ඵලයට ඇවිල්ලා තියෙන කියලා කියන්නේ ඔබ දන්නවා සතර මහා ධාතු කියන්නේ මෙයයි සතර මහා ධාතුවේ ඇතිවීම කියන්නේ මේක නේද සතර මහා ධාතුවේ නැතිවීම කියන්නේ මේකට නේද කියලා ඔබේ නුවණට අහු වෙනවා ඇහැට නෙවෙයි නුවණට අහු වෙනවා අන්න එතෙන්ට ඔබ අපි එකගෙන යන්න උත්සාහ කරනවා හැබැයි අර දහම් කරුණු එකට ගලපන එකට තමයි පින්නතුල කියන්නේ චරාත කියන්නේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඔකට. ධර්මයේ හැසිරෙනවා කියන්නේ නැත්තම් ධර්මයේ කියලා කියන්නේ දැන් නගරයක හැසිරෙනවා වගේ බෑනේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ දහම් කරුණු තමන්ගේ හිතින් එකට ගලපා බලන එක. එතකොට ඒ වගේ දහම් කරුණු 1000ක් විතර ගලපන්න තමන්ට පුළුවන් වෙනකොට ඔබට සෝතාපන්න ඵලයට ආව විදිය ඔබට දැනගන්න පුළුවන්. ආගෙන්වත් අහන්න දෙයක් නෑ. පැහැදිලිද? එතකොට ඒ පස්සතෝ තත්වයට එන්න නම් ඒක තම තමන් විසින් දහම් කරුණු එකට ගලපලා තම තමන් විසින් කළ යුතු දෙයක්. ඒක අපිට කරලා දෙන්න බැහැ. එතකොට දැන් මේ දහසක්යි ප්‍රතිපන්දිත උතුම් වූ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මෙච්චර අගය කරේ ඇයි කියලා අපි කියන්නේ. අරිහත් ඵලයට පත් වෙන එක මෙච්චර උන්වහන්සේ අගය කරේ නැහැ. අගය කරේ නැහැ කියන්නේ සාපේක්ෂ වශයෙන්. තවත් දෙයකින් කිව්වොත් පිළිදින අපි කියන දේ හරියටම වටහා ගන්න නැත්නම් ඔබට වැරදි අදහසක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මෙන්න මේ වගේ දෙයක්. පරතෝ ഘോഷයන් අයෝනිසෝ මනසිකාරයන් එකතු වෙලා තමයි මිත්‍යා දෘෂ්ටි හැදෙන්නේ. පරතෝ ഘോഷය කියලා කියන්නේ පිටුතුනි අනුන් කියන දේ. මේ අපි කියනව දේ. ඒක පරතෝ ഘോഷය. ඒක අයෝනිසෝ මනසිකාරය. නුවණින් විමසනවා බලන්න බැරි නම් ඔබට ඔබේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. නුවණින් විමසා බලනවා නම් තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. පැහැදිලිනේ? එතකොට අපි කියන දේ පරතෝ ഘോഷයේ එකතු වුණොත් එහෙම අයෝනිසෝ මනසිකාරයත් එක්ක අපි නිවැරදි දෙයක් කිව්වා. ස්වාමීන් වහන්සේ නමක් නිවැරදි දෙයක් දේශනා කරා. ඔබට අයෝනිසෝ මනසිකාරය නම් කියනවාපත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටි.
නියත මිත්‍යා දෘෂ්ටි නෙවෙයි මිත්‍යා දෘෂ්ටි. පැහැදිලි? ඒ වගේම තමයි පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරයන් එකතු වුණොත් තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒ නිසා අපි මේ කියන එක හරියට තේරුම් ගන්නවා. ඒකයි පොඩ්ඩක්වත් නිදිමතේ ඉන්න එපා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මග්ගඵලලාභීකු අරිහත් ඵලයටපත් වෙනවාට වඩා පෘථග්ජන පුද්ගලයෙකු සෝතාපන්න ඵලයටපත් වෙන එක ඉතාමත් අමාරු දෙයක් නිසා තමයි ඔච්චර වර්ණනා කරන්නේ. පැහැදිලිද කියන්නේ? මග්ගඵලලාභියේ කිසිදු දෙයක් නොකර හිටියා. නොකර ඉන්නේ නෑ එයා. එයා කරනවා මග්ගඵලලාභියේ කොච්චර කාලයක් හිටියත් පින්නතුනි සංසාරේ එයා උපරිම භව 7යි ඉන්නේ. භව 8ක් ගන්නේ නෑ කවදා. භව 7කින් එයා අනිවාර්යයෙන්ම සංසාර ගමන නිව කරනවා. සෝතාපන්න ඵලයටපත් වුණා. උපරිම භව 7. උපරිම වඩා අඩුවෙන් ඉන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට ඒක ඒ පණිවිඩය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ රතන සූත්‍රයෙන් තුල කියලා තියෙනවා. දේශනා කළා. මේ පින්නතුන් ඒව ගැන මීට වඩා දැන් අපිට පේනවා බලාගෙන යනකොට මේ පින්නතුන් විතරක් නෙවෙයි අපේ රටේ හැමතැනකම වගේ පින්නතුන් මේවා කියන්නන් වාලේ කියනවා මිසක මේක අර්ථය තේරුම් ගන්න බලන්නේ නැහැ. ඒ නිසා අපි මේ පින්නතුන්ට පෙන්වා දෙනවා මේ අර්ථය සමය අර්ථය තේරුම් ගන්න බලන්න. මේ පින්නතුන් අහලා තියෙනවා. මෙහෙම ගාථාවක් කියනවා රතන සූත්‍රයේ. "ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතා." ඒ අරිය සත්‍යානි ඒ ආර්ය සත්‍යය. ඒ අරිය සත්‍යානි ඒ ආර්ය සත්‍යයේ විභාවයන්ති තමා තුළින් ප්‍රකට කරනවද? තමා තුළින් දැක ගන්න උත්සාහ කරනවද? ඒ අරිය සත්‍යානි කියන්නේ දුක්ඛාරය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, මාර්ග ආර්ය සත්‍යය කියන චතුරාර්ය සත්‍යය තමා තුළින් දැක ගන්න. තමා තුළින් දැක ගන්නවා කියන්නේ පිටුතුනි තමන්ගේ හැම ක්‍රියාවකින්ම චතුරාර්ය සත්‍යය දැක ගන්න උත්සාහ කරනවද? විභාවයන්ති කියන්නේ තමා තුළින් දැක ගන්නවා. ප්‍රකට කරන්න උත්සාහ කරනවා තමා තුළින්. පැහැදිලිද? විභාවයන්ති කියන අර්ථය ඒක. එතකොට මේ අරිය සත්‍යානි ඒ චතුරාර්ය සත්‍යය කුමන චතුරාර්ය සත්‍යයේද? ගම්බීර පඤ්ඤේන සුදේසිතා. ගැඹුරු නුවණක් තියෙන නිසා භාග්‍යවත් ගෞතම බුදු පියාණන් වහන්සේට ගම්බීර පඤ්ඤේන කියලා නම අට බැඳිලා තියෙනවා. නම පාවිච්චි කරනවා. ගම්බීර පඤ්ඤේන කියන්නේ බුදු පියාණන් වහන්සේට කියන නම. සුදේසිතාදී කියන්නේ මනාකොට දේශනා කරන ලද. එතකොට මේ අරිය සත්‍යානි ගම්බීර පඤ්ඤේන සුදේසිතා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන දේ චතුරාර්ය සත්‍යය යම් කෙනෙක් තමාගේ සෑම ඉරියව්වකින්ම දැක ගන්න උත්සාහ කරනවද? ඊ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතා. පසුපස පියාණන් දේශනා කරනවා විශාලා මහනුවරදී කිංචාපි තේ හොන්ති බුසත්වමත්තා. එයා මේ සංසාරයේ මොනතරම් කාලයක් රැඳිලා හිටියද? කිංචාපි තේ හොන්ති බුසත්වමත්තා. මොනතරම් කාලයක් මේ සංසාරයේ රැඳිලා හිටියද? නතේ බවන් අට්ඨමං ආදියන්ති. නතේ බවන් අට්ඨමං ආදියන්ති. බව 8ක් නම් ගන්නෙ නෑ උපරිම බව 7යි. ඒ කියන්නේ කොයිතරම් කාලයක් මේ සංසාරයේ හිටියද කියලා කියන්නේ පින්නතුනි අපි උදාහරණයක් ගමු ඒකට. මේ පින්නතුන් දන්නවා අනේ පිණිසිතා. අනේ පිණිසිතා නම් මොන විදියටද පින්කම් කරේ කියලා මේ පින්නතුන් දන්නවා. සවැත්නුවර ජේතවනාරාමයේ හදලා පූජා කරේ කොහොමද කියලා දන්නවා. ඒ වගේම සවැත්නුවර ජේතවනාරාමයේ හදලා පූජා කරාට බුදුරජාණන් වහන්සේගෙන් එකම එක ප්‍රශ්නයක්වත් අහන්න යන්නේ නැහැ මේ අනේ පිණිසිතා. හේතුව ඒ තරමට බුදුරජාණන් වහන්සේට ආදරය. හිතනවා මේ අනේ පිණිසිතා නම් අනේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියන්නේ ශාස්ත්‍රීය කුලයේ මේ රජ කෙනෙක් රාජකුමාරයෙක් මේ රාජකුමාරයා බොහොම සියුමැලි මේ රාජකුමාරයා බොහොම සියුමැලි ඒ නිසා මම ප්‍රශ්න අහුවොත් එහෙම අනේ බුදුරජාණන් වහන්සේ වෙයිසටපත් වේ ඒ නිසා මම ප්‍රශ්න අහන්න ඕනේ නැහැ අහන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා අනේ පිළිසිතාට නෑ අනේ පිළිසිතාටනි නෑ ගෘහපතිය නෑ ගෙහිවිය ගෙහිවිය කියන්නේ ගෘහපතිය කියන පාළිය නෑ ගෙහිවිය මම සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා ඔබට තියෙන ගැටලු අහන්න කියලා කියනවා. කොහොමද
බුදුරජාණන් වහන්සේට මොනතරම් භක්තියක් ආදරයක් තිබුණාද? එතකොට මේ මහා කුසල කරන මහා දාන දුන්නු මේ සුදත්ත නැත්නම් අනේ පිසිතාන කරපු කුසල වල බලය නිසා සුදත්ත සිටුතුමා දැන් ඉන්නේ දිව්‍ය ලෝකෙ. අනේ පිසිතාන ඉන්නේ දිව්‍ය ලෝකෙ. එතුමා එන්නේ නැහැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේදීවත් ආයි එන්නේ නැහැ මම ලෝකෙට. ඒ තරම් කාලයක් එහෙ ඉන්නවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ පිටුතුන් මතක තියාගන්න නැවත බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප අසංඛ්‍යයකට පස්සේ. අසංඛ්‍යය කියන්නේ පිටුතුනේ එක ලියලා බිඳු 140ක් ලිව්වට පස්සේ අසංඛ්‍යය. කල්පයක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ. තේරුම් ගන්න බැරි නිසා බුදු පියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් අහනකොට තථාගතයන් වහන්සේ කල්පය කියලා කියනවා. කුමකින් කල්පයක් වෙනවද? මොන ප්‍රමාණයකට කල්පය කියලා කියන්නේ කිව්වට පස්සේ උන්වහන්සේ උපමා දෙකක් කියනවා. මේක උපමාවක් විතරක් අපිට කියන්න. බුදුරජාණන් වහන්සේ කියනවා යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල. යොදුනක් කියන්නේ 70,000ක්. දැන් තමන්ගේ ගෙදර ඉඳලා නැත්නම් මේ හැටි ඉඳලා 70,000ක් කිලෝමීටර් 22ක් විතර දුර ප්‍රමාණයක් හිතන්න. එච්චර දිග, එච්චර පළල, එච්චර උස පෙට්ටියක් ගැන හිතන්න කියනවා. ඒ ආමුදුනේ. එතකොට 70,000ක් දිග, 70,000ක් පළල, 70,000ක් උස පෙට්ටියක් ගැන හිතන්න. ඒ පෙට්ටිය අපෑට වලින් පුරවනවා. සම්පූර්ණයෙන් අපෑට වලින් පුරවනවා. ඒ පෙට්ටිය ගැන හිතා ගන්න පුළුවන් ප්‍රමාණය. අපෑට වලින් පුරවලා අවුරුදු 100කට වරක් එක පැටයක් අයින් කරනවා. අවුරුද්දකට නෙවෙයි අවුරුදු 100කට වරක් එක පැටයක් අයින් කරනකොට අර පෙට්ටියේ තියෙන අපෑට ටික ඉවර වෙන්න ගත වෙන යම් කාලයක් තියෙනවද ඊටත් වඩා මද දිගයි කියනවා කල්පය. කල්පය. එහෙනම් ඒ වගේ කල්ප අසංඛේයයකට පස්සේ වගේ කල්ප අසංඛේයයකට පස්සේ තමයි ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඇයි? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ පහළ වන පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කල්පයට කියන්නේ භද්‍ර කල්පය. භද්‍ර කියන්නේ පිටතින් වාසනාව. මහා වාසනාවන්ත කල්පයක මේ ඔබ ඉපදින තියෙන්නේ. මහා භද්‍ර කල්පය කියන්නේ මහා වාසනාවන්ත කල්පය. ඇයි මහා වාසනාවන්ත වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා පස් නම මේ කල්පය තුල පහළ වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේලා හතර නමක් නිවි ගිහිල්ලා තියෙන්නේ. නමුත් ගෞතම බුදු පියාණන් වහන්සේ ඔබ අපගෙන අනුකම්පාවෙන් පරිනිර්වාණ මංචකයේදී තවත් අවුරුදු 5000ක කාලයක් මේ සම්බුද්ධ ශාසනය තුන් ලෝකේ පවතිනට අදිෂ්ඨාන කරා. ඒ නිසා සම්බුද්ධ ශාසනය දිනනකොට උන්වහන්සේ නිවෙල ගිහින් ඉවරයි. එතකොට දැන් එක බුදුරජාණන් වහන්සේ තමයි පහළ වෙන්න තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ කල්පයේ තුලම තමයි. මේ කල්පයේ තුලම තමයි. හැබැයි මතක තියාගන්න එකට තව ගොඩක් කල් තියෙනවා. කල්පේ දිග අනුව මේ පොළව කිලෝමීටර 18ක් විතර වැඩුණාට පස්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මතක තියාගන්න. පැහැදිලිද කාලය කොහොමද කියලා? මේ මහ පොළව වැඩිලා කිලෝමීටර 18කට ආසන්න ප්‍රමාණයක් වැඩෙනකොට තමයි මෛත්‍රී මේ කල්පයේ තුල මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඇවිල්ලි. එතකොට එක ළඟ බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නවක් පහළ වෙන්නේ හින්දා ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප අසංඛේයයකට පස්සේ. ඔබ දන්නවා බස් එකක් ගන්න පාරට වෙලා ඉන්නකොට කායින් හරි ඇහුවොත් අම්මේ නැත්නම් තාත්තේ නැත්නම් පුතේ අහවල් දෙකට යන බස් එකක් එහෙම ආවේ නැද්ද කිව්වොත් කියනවා අනේ මේ පුතා ගියා අනේ අම්මේ නැත්නම් අනේ තාත්තේ බස් තුනක් එක ළඟ ගියානේ කියලා. එකලක වස්තුන හතරක් ගියොත් එහෙම ඊළඟ බස් එකක් එන්නේ ගොඩක් වෙලා ගිහිල්ලා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නමකින් හතර නමක් නිවිල ගියා නම් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ කල්පයේ තුල නිවෙනවා නම් එකලක පහක් පහළ වුණා කියන්නේ ආයිත් හම්බෙන්නේ නෑ ලේසි. මේ පිළිසුන් දන්නවා සුජාත කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා සුමේද කියන බුදුරජාණන් වහන්සේට පස්සේ. සුමේදෝ අක්කපුග්ගලෝ සුජාතෝ සම්බලෝකම් මතකනේ. එතකොට සුමේද කියන බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ සුජාත කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ කල්ප 70000කට පස්සේ. කල්පේ ඉඳන් ගන්නවනේ කල්ප 70000ක් තියෙනවා අබුද්ධෝත්පාද කාල.
ඒ වගේ තමයි ඉදිරියේ ලොකු අපූර්වෝත්පාද කාලයක් තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේ මුණ ගැහිලා නිවෙන්න බැරි වුණොත්. හැබැයි මේ පින්නතුන් මේ භවය අවසන් වෙනකොට සතර අපාගත වුණොත් ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා අවීචියට හෝ වෙන සතර අපාය කාටවත් ධර්මයේ දේශනා කරන්න යන්නේ නැහැ. එහෙමත් පිරුම් පුරාගෙන ඉන්න කෙනෙකුට මිසක සාමාන්‍යයෙන් යන්නේ නැහැ. හැබැයි අරිහතුන් වහන්සේලා අවීචියට ගිහිල්ලා ගිනි නිවලා ධර්මයේ දේශනා කරන හැබැයි ඒකට ධර්මාවබෝධය ලබන්න බෑ. කුසලයක් කරගන්න පුළුවන්. ඒකේ ප්‍රමුඛ වෙන්නේ මහා මොග්ගලන් මහරහතන් වහන්සේ අවීචියට කියන ගින්දර නිවලා ධර්ම දේශනා. බුදු කෙනෙක් එහෙම යන්නේ නැහැ කිව්වොත් ඒ ගින්න නිවෙනවා. ඒ නිසා ධර්මතාවයට ගරු කරමින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වඩින්නේ නැහැ ඒවට. පැහැදිලිනේ? එතකොට අපි කී ඉන්නේ කවුද? අනේ පිළිසිතානන් කොච්චර කුසල් කරලාද කියනවනම් අනේ පිළිසිතානන් ඉන්නේ නැහැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්නේ නැහැ. මෙහෙ ඉන්නේ නැහැ. මනුස්ස ලෝකෙට ඉන්නේ නැහැ. හැබැයි විසාකා මහා උපාසිකාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී නිවන් දකින්න. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ "යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි" කෙනෙක් ඒ විදිහට තමාතුලි චතුරාර්ය සත්‍ය දැක ගන්න උත්සාහ කරලා කීචාපිතේ හොඳි කුසප්පමත්තා සෝතාපන්න ඵලයටපත් වෙලා කිංචාපිතේ හොන්තු කුසප්පමත්තා එයා මේ සසර මොනතරම් කාලයක් රැඳී හිටියත් නැත්තේ බවන් අට මහාදියන්ති බව අටකට යන්නේ උපරිම බව හතකින් ගමන අවසන් කරනවා. පැහැදිලිනේ? හරි. එතකොට මේ පින්නතුන් මතක තියාගන්න දැන් සෝතාපන්න ඵලයටපත් වුණොත් යම් කිසි කෙනෙක් කවුරුත් ඕනේ නැහැ. උපරිම මොකද වෙන්නේ? බව හතකින් ගමන කරනවා. හැබැයි පුදුම් කෙනා කවදා සසර නිම කරයිද කියලා කියන්න බෑ. පුදුම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙන එකට හොඳ උපමාවක් තියෙනවා. ඒකත් අපි කියලා ඉන්නවා. එක දවසක් මේ සියරම මේ පින්නතුන් මතක තියාගන්න මේ පින්නතුන්ට පනින්න තියෙන කඩුල්ල. මේ පින්නතුන්ගේ ඉලක්කය, මේ පින්නතුන්ගේ ටාගට් එක මොන වගේ දෙයක්ද කියලා අසීරු දෙයක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ටාගට් එක නැත්නම් ඉලක්කය සෝතාපන්න ඵලයට පත් වෙන එක. සක්කාය දිට්ඨි ප්‍රහාණය කරගන්න එක. අමාරුයි කියලා බය වෙන්නේ කියන එක නෙවෙයි මේ අපි කියන්නේ. අපි ඇත්ත ඇත්තටි දේශනා කරනවා. මේ පින්නතුන් තේරුම් ගන්න ඔබට ලොකු වීරයක් ඕනේ මේක දැක ගන්න. ඒකයි කියන්නේ. එතකොට එක දවසක් ලිච්ඡවි පුරවරේ භාගවත් බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ලිච්ඡවි රාජකුමාරවරු යුද අභ්‍යාසවල යෙදෙනවා කොටස් දෙකකට බෙදිලා. එක කණ්ඩායම ඊතල විදිනවා ගුවනට අනිත් කණ්ඩායම අනිත් පැත්තේ ඉඳලා අර ඊතලේ උඩට මේ පැත්තේ ඉඳලා විදිනවා. විදලා අර ඊතලේ බිම දානවා. පැහැදිලිද? එක මිසයිල් බිම දානවා වගේ අද කාලේ. දැන් මේක දිහා ආනන්ද ස්වාමීන් වහන්සේ බලාගෙන ඉඳලා කියනවා භාග්‍යතුන් වහන්සේ දුටුවාද අර මේ ලිච්ඡවි රාජකුමාරයන්ගේ යුද්ධාභ්‍යාස කරන විදිහ. හරි විශ්මිතයි නේද විදිල්ල. හරි පුදුම විදිල්ලක් නේද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා. පස්සේ අපේ බුදු පියාණන් වහන්සේ කියනවා ආනන්දය විදිනවා නම් ඔయిత වඩා විදිල්ලක් කියලා. ඒ මොකද සම්පූර්ණ ඔయిత වඩා සූක්ෂම විදිල්ල. දැන් අහසේ යන ඊතරයට මේ පැත්තෙන් ඉඳන් විදිනවා අරකේ උඩට මේ උඩින් වැදලා බිම දානවා. ඔయిత වඩා මොකක්ද භාග්‍යතුන් වහන්සේ සූක්ෂම විදිල්ල කියන මොකද පස්සේ පුත්‍රජාන සාහසික කියනවා ආනන්දය යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අඳුරේ ඉඳගෙන අශ්වලෝභයක් දෙපළ වෙන්න ඊතලයකින් විඳින්න පුළුවන් නම් අඳුරේ ඉඳගෙන අශ්වලෝභයක් දෙපළ වෙන්න ඊතලයකින් විඳින්න පුළුවන් නම් ඒකද ආනන්ද සූක්ෂම විදිල්ල වෙන්නේ ඕක. අපෝයි ස්වාමීනි ඒක කොහොමද කරන්නේ? අඳුරේ ඉඳගෙන කොහොමද අශ්වලෝභයක් දෙපළ වෙන්න විඳින්නේ? ඒක නම් පුදුම ආකාරයක් කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද පුදුම කෙනෙක් පුතඥයෙක්
මේ මාර්ග ඥානෙ සෝතාපන්න මාර්ග ඥානෙ නැත්නම් සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ අඳුරේ ඉඳගෙන අශ්ලෝමයක් දෙකොළු වෙන්න විදිනවා වගේ තියුණු සූක්ෂම වෙන. අඳුරේ ඉඳන් කියලා කියන්නේ පින්නතුනි පෘථග්ජන පුද්ගලයා ඉන්නේ මෝහාන්ධකාරයේ අවිද්‍යාන්ධකාරය. අවිද්‍යාන්ධකාරයේ ඉඳගෙන තමයි ඔබට මේ නුවණ දැක ගන්න වෙන්නේ. මේ ලෝකේ සත්වයෝ පුද්ගලයෝ දේවල් හා ස්ථාන කියලා පණවන්න දෙයක් නැති බව. ඔබට වටහා ගන්න වෙන්නේ නුවණට දැක ගන්න වෙන්නේ අවිද්‍යාන්ධකාරයේ ඉඳගෙන. එතකොට අවිද්‍යාන්ධකාරයේ ඉඳගෙන තමයි අවිද්‍යාන්ධකාරය මොහොතකට හරි නැති කර ගන්න වෙන්නේ. පැහැදිලිද? අනේ අවිද්‍යාන්ධකාරයේ ඉඳගෙන මේක දකින්න වෙන්නේ. නමුත් සෝතාපන්න මාර්ගඵලයේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනා එයා ඉස්සරහට යන්නේ මානසිකාරය කරනකොට. එයාට එහෙම අමාරුවක් නැහැ. ඒ නිසා තමයි සෝතාපන්න ඵලයටපත් වෙන එක බුදුරජාණන් වහන්සේ මෙච්චරම වර්ණනා කරන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ පින්නතුන් තේරුම් ගන්න යන්න තියෙන ඉලක්කයට කල් නැහැ. මේ ඉලක්කය සපුරා ගන්න වැඩි කල් නැහැ. අපි දන්නේ නැහැ කවද නැරෙයිද කියලා. තම තමන් දන්නේ නැහැනේ. ඒකටත් බුදුරජාණන් වහන්සේ ගාථාවක් තියෙනවා වෙනම. අර අපි එකක් කියෝනේ අජ්ජේව කිච්ඡා ආතප්පං අක්ඛාතාරෝ කතාගතා කියන. මේ වගේම පටන් ගන්න එකක් තියෙනවා වෙන එකක්. අජ්ජේව කිච්ඡා ආතප්පං කෝජඤ්ඤා මරණං සුවි. නහිනෝ සංගරන්තේන මහසේනේන වච්චුණා කියන. ඒක තියෙන පද්‍ය කරත්ත ගාථාව. අජ්ජේව කිච්ඡා ආතප්පං එතන කියන්නේ අදම කළ යුතු කාර්ය අදම කරනකොට කල් දාන්න පද්‍ය කිච්ඡා ආතප්පං කෝජඤ්ඤා මරණං සුවි. සුවි කියලා පාලියෙන් කියන්නේ පිළිතුරු හෙටද. කවුද දන්නේ මරණය හෙටද කියලා? බුදුහාමුදුරුවෝ අහන්නේ. කවුද දන්නේ මරණය හෙටද කියලා? කෝජඤ්ඤා මරණං සුවි. සුවි කියන්නේ හෙට. මරණය හෙටද කවුද දන්නේ? ඊට පස්සේ උන්වහන්සේ කියනවා නහිනෝ සංගරන්තේන මහසේනේන වච්චුණා. මහසේනාවක් ඉන්න මාරයාට ඔබ අල්ලස් දීලා ඔබ අරගෙන යන්න එපා කියලා කිවිසුකට එහෙම ගහලා නෑ නේද? ඒ නිසා අපිට කියන්න බෑ හෙට ඔබ මැරෙන්නේ නෑ කියලා අපිට කියන්න බෑ. පැහැදිලිද? අනේ නිසා අද විතරයි ඔබට ඉතිරිලා තියෙන්නේ. අද ඔබ වීරයන්ත වෙලා අජීව කිච්ඡං ආතප්පං කියන නස්විශරණ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම ආකාරයෙන්ම කියලා තියෙනවා. මේ සංසාර ගමන නිම කරන්න ඕන විදිය හැම ආකාරයෙන්ම උන්වහන්සේ කියලා තියෙනවා. මේ පින්නතුන්ට තියෙනවට වඩා ලොකු චක්කුමක් උනන්දුවක් තිබිලා තියෙන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට ඔබ නිර්වාණයට කැඳගෙන යන්නේ. හැබැයි බුදු කෙනෙකුටවත් ඔබ අතින් අරගෙන අතින් ඇදගෙන ගිහිල්ලා නැත්තම් තල්ලු කරගෙන ගිහිල්ලා නිර්වාණයට යොමු කරන්න බෑ. එහෙම පුළුවන් වුණා නම් අපි කවුරුත් අද නැහැ. මහා කාර්මිකයන් වහන්සේ අපි තල්ලු කරගෙන ගිහිල්ලා නිවනට දාලා තමයි නිවිල යන්නේ. එහෙම කරන්න බෑ. ඒක තමන්ම දෙක ගන්න. පැහැදිලිද? ආන්නේ නිසා මතක තියාගන්න මේක අමාරු කාර්යයක්. හැබැයි බැරි කාර්යයක් නෙවෙයි පිටු. මේක ඔබට කොච්චර කල් ගත වෙනවද කියලා ඔබම තමයි දන්නේ. ඔබගේ වීර්යය මත. ඒ නිසා හැමෝම මේ අදිෂ්ඨානය ඇති කරගන්න, වීරිය ඇති කරගන්න, ඉක්මනින් මම මේ ධර්මය කොහොම හරි දැක ගන්නවා. මගේ මොකක්ද අඩුව කියලා හැමෝම හිතන්න. කිසි කෙනෙකුගේ අඩුවක් නැහැ. හැමෝටම මේ ධර්මය දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට දැන් අපි කීමින් හිටපු කොටසට ආයෙත් ඉක්මනින් මෙයා මොකක්ද? අර සතර මහා ධාතුවේ ඇතිවීම, සතර මහා ධාතුවේ නැතිවීම. සතර මහා ධාතුව, සතර මහා ධාතුවේ ඇතිවීම, සතර මහා ධාතුවේ නැතිවීම. දන්නවද දකින්නවද එකමර කියන සෝතාපන්නයි කියන්නේ. එහෙම නැත්නම් කිව්වා පංච උපාදානස්කන්ධයේ ඇතිවීම, පංච උපාදානස්කන්ධයේ නැතිවීම. දන්නවද දකින්නවද එකමර කියන සෝතාපන්න. එහෙම නැත්නම් තව ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ආයතන 6ක්, ආයතන 6 ඇතිවීමත් නැතිවීමත් දන්නවද දකින්නවද කොහොමද සෝතාපන්න. තව ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මොකක්ද? යම් කිසි සමුදය ධම්මං සම්පන්න නිරෝධම්මං කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත්තු කෙනා සෝතාපන්නයි. ඒතර මේ කියන එකක් තමයි වැටුනේ නැහැ කියලානේ අපි කිව්වේ නේද? හාමුදුරුවෝ දෙපාරනේ බුදුජනනාංශය හම්බෙන්නේ කිව්වේ. ඒ වගේමයි මේ පිළිතුරු ගන්නවා සෝතාපන්න ඵලයට වතුනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන්නේ. ඒ මොහොතේ විතරයි අවබෝධතා ඥානෙ තියෙන්නේ. වගේ තියාගන්න. සෝතාපන්න කෙනාට මානසිකාරය කරන මොහොතේ විතරයි චතුරාර්ය සත්‍ය අහුවෙන්නේ.
අනිත් වෙලාවට එයා සාමාන්‍ය කෙනෙක්. පැහැදිලිද? අපි කියවනේ ඒක නේද? ටික සෝතාපන්න, සක්‍රදාගාමී, අනාගාමී අරිහත් එහෙම යනකොට තමයි මානසිකාරය කරන්න පුළුවන් කාලය වැඩි වෙන්නේ. මේවා කියන ඒවා මතක තියාගන්න ඕනේ. නැවත පුරුපුරා කියන්න බෑ. මොකද ඔබට තියෙන වෙලාව සීමිතයි. එතන මතක තියාගන්න. කෝජඤ්ඤා මරණසුවි. මරණයෙන් එකට කවුද දන්නේ? නිසා අද ඉක්මන් කරන්න. හරි. එතකොට චතුරාර්ය සත්‍ය දැකගත්තා කියලා කියන්නේ පින්නතුනි සෝතාපන්න ඵලයටපත් වුණා කියන්නේ. දැන් අපි කිව්ව නේද මේ පින්නතුන්ට සෝතාපන්න ඵලයටපත් වෙනකොට න්‍යායයන් ගලපන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අපි එක න්‍යායක් කියලා දෙනවාද? ඔන්න බලන්න ගලපන්න පුළුවන් න්‍යාය. අපි කියනවා පංච උපාදානස්කන්ධයේ ඇතිවීම, පංච උපාදානස්කන්ධයේ නැතිවීම දන්නවද දකින්නවද කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයම තමයි කියලා අපි කියලා දෙනවා. ඔන්න න්‍යායක් ගලපලා කියලා දෙනවා. පැහැදිලිද? ඒත් මේක කියලා දුන්නට ඒක තමන්ගේ නුවණින් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි අපි නොකියපු ඒ වගේ න්‍යායයන් 1000ක් විතර තමන්ට පුළුවන්කම තියෙනවනේ ගලපන්න. එහෙමනම් තමයි ඔබට ධර්ම කරුණු වෙන කාට හරි කියලා දෙන්න පුළුවන් වෙන්නේ පොතක් බලන්නේ. තමන්ගේ හිතේ එනවා. මේක පැටලෙන්නේ නෑ වෙන්නේ. සත්‍යධර්මයේ පැටලෙන්නේ නෑ. ස්වාකාත ධර්මය. අපි පටලව ගත්තොත් මිසක පැහැදිලි දෙය නිසා සත්‍යධර්මයේ නිවැරදි. පොඩ්ඩක්වත් සත්‍යධර්මයේ වැරදි නෑ. තාමත් සත්‍යධර්මයේ විකෘති කරන අයට ඒ විකෘති කරන කාර්යය කරන්න බැරි වුණා කියලා මතක තියාගන්න. ඒ විකෘති කරන එක කරන්න බෑ එයාට. විකෘති කරන එක කරා ඒක පස්සේ යාවි ප්‍රාර්ථනා ගාතාව අර්ථය නොදැන කියපු අය සහ ප්‍රාර්ථනාව නොකරපු අය කෙනෙක් බුදුරජාණන් වහන්සේ අභියස හොඳින් වටහාගෙන අර්ථය වටහාගෙන ප්‍රාර්ථනා කරා නම් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන ලද මේ අනුත්තර ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සංසාරයේ විසින තාකල් පාප මිත්‍රයන් මට අසුරක් නොලැබේවා කල්යාණ මිත්‍ර සම්පත්තියම කල්යාණ මිත්‍ර ආශ්‍රය මට ලැබේවා කියලා යමේ බුදුරජාණන් වහන්සේ ගාව ප්‍රාර්ථනා කළා කියනවාද එයාට කවදාවත් පාප මිත්‍රයෙක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ ගණන් ඉන්නවා වැඩ නොකඩී යනවා නිකන් උන්මත්තකයෝ ගාඩ සත්‍යධර්මයේ විකෘති කරමින් යනවා. එයාලා සත්‍යධර්මයේ පටලවගෙන ඉන්නේ. එයාලා නැවත ගොඩේමක් නැහැ. ඒ නිසා මේ පිළිතුරු මම තියාගන්න සත්‍යධර්මයේ තාම තියෙනවා. අකාලිකයි. ඒහිපස්සික එකට ඇවිල්ලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. එතකොට තමයි ධර්මයේ සුන්දරතාවය තේරෙන්නේ. ඒ නිසා මේ පින්නතුන්ට මේ ගමනේ යන්න ඕනකම තියෙනවා මේ ධර්මයේ දැක ගන්න පුළුවන්. එතකොට දැන් අපි න්‍යායක් පැහැදිලි කරලා දෙනවා බොහොම ඉක්මනින්. මේ න්‍යාය තමයි මොකක්ද? සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධයේ ඇතිවීම, පංච උපාදානස්කන්ධයේ නැතිවීම ධර්මවල දකින්නෝද පුණ්‍යකම සෝතාපන්න. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා බුදුහාමුදුරු දේශනා කළා. සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන චතු ආර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීම තමයි සෝතාපන්න ඵලය කියන්නේ. එහෙමනම් ඒ සමානයි B නම් B සමානයි C නම් ඒ සමානයි C වෙනවා. පැහැදිලිද? සෝතාපන්න ඵලය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයන්ෙහි ඇතිවීමත් නැතිවීමත් දන්නවද දකින්නවද කියලා නම් ආයිසෝතාපන්න ඵලය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කියන එක නම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක සහ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම කියන එක සමාන වෙනවා. ඔන්න දැන් අපි සමාන කරලා පෙන්නනවා නිදිමත දුරලා අහගෙන ඉන්න පිටුතුන්ට විතර අහන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒක කියන්න කලින් තව පොඩි කැලලකට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ උන්වහන්සේ අවබෝධ කරගත්ත පරම ගාම්භීර ධර්ම. ඒ කියන්නේ සෝතාපන්න මාර්ග ඥානෙ පහළ කරගන්න. ඒ කියන්නේ මඟපල ලබන්න. මඟපල ලබන්න ඔබට බැරි අවස්ථාවන් 7ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ 7 ඔබ අතහැර ගන්න ඕන. 7ක් ගැන කියලා තියෙනවා බුද්ධ වචනයේ පිටුබාලා කිසිම ජගතෙකුට යන්න බැහැ.
ඒ නිසා ඒව වෙනස් කරන්න යන්න එපා. ඒක වැරදි. අහවලායක වෙනස් කරලා බවුර වෙනස් කරලා ඒ කතා නෙවෙයි. කිසිවක් වෙනස් නැහැ. ඒ විදිහටම තියෙනවා. ඔබ හිතන සත්‍යර්මය තමයි නිවැරදි එක. ඔබ තේරුම් ගන්න තියෙනවා ගැලපෙන. කියලා ඔබ උත්සාහ කරන්න සත්‍යර්මයේ ගැලපෙන විදිහට ඒක තේරුම් ගන්න. එතකොට ඔබ නිවැරදි මගට එනවා. පැහැදිලිනේ කියන එක? හරි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කරුණු හත. මේ කරුණු හත පවතිනවා නම් එයාට ධර්මය දැක ගන්න බෑ. ධර්මය දැක ගන්නවා කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ. ධම්මචක්කු උදපාදී කියන එක දහම් රස පහල කර ගන්න බෑ. සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. ඒක සතර මහා භූමියේ හිමිකම නියන්නේ. මැරෙනකොට ඉන්නේ සතර අපායේ වල ගැටේ කකුල දියන් ඉන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙන්නේ නැත්තම් මේ ඔබ බය කරන්න කියනෝ නෙවෙයි. නිදාගෙන ඉන්න කට්ටිය ඇහැරවන්න කියලා කියනවත් නෙවෙයි. අපි කොහොම අනුගමනවා. නිදාගෙන ඉන්න අයට අපිට කොටු ටිකක් තිබුණා නම් දෙනම අනේ කරුණා කරලා හොඳට නිදාගන්න කියලා. මොකද නිදාගෙන ඉන්න කෙනාට මේ ධර්මයේ වැඩක් වෙන්නේ නැහැ. එතකොට මේ ඔබ නිදියන කට්ටිය බය කරන්න කියන කතාවක් නෙවෙයි. නේද? සතර පාය වලකට කකුල තියාගෙන ඉස්සර යගෙන ඉන්නේ උතෙන්ටම තමයි. ඒ නිසා එකකින් මිදෙන්න නම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ දැක ගන්න බැරි අවස්ථා හතක් කියලා තියෙන අවස්ථා හත ඔබ මග හරින්න ඕන කොහොමද? ඒවටයි මේ කියලා දෙන්නේ. නිකන් බොරුවට අහවල් දේ කිව්වා. ඒ මහත්තයා අහවල් දේ කිව්වා. අහවල් එකක් කිව්වා. හරි ෂෝක් ධර්මදේශනේ නේද? කියලා ඔය කතා කර කර ඉන්න නෙවෙයි. මේ කියන ටික ධාරණය කරගෙන තමන්ගේ ජීවිතයට ගලපන්න ඕන. නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. අපේ මේ මානසික අපතියනවා. කරුණු හතක් කියලා කියන බුදුජානක අසිරසේ කරුණු හත උපහින් කරගන්න. පළවෙනි එක තමයි ජීවිතයේ සුබ වශයෙන් බලනවද ඔබට කවදාවත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ජීවිතයේ සුබ වශයෙන් බලනවා නම් මේ ජීවිතය හොඳයි සැපයි එහෙම කියලා හිතනවා නම් ඔබට මේ ධර්මය දැක ගන්න බෑ. හැබැයි අපි හිතනවා මෙතන ඉන්න පින්නතුන් වාසනාවන්ත පින්නතුන් මේ ජීවිතය සුබ නෑ අසුබයි. මේ සංසාරේ දුකයි කියලා තේරුම් ගත්ත පින්නතුන් තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ කියලා අපි හිතනවා. නිසා පළවෙනි කරුණ නම් හරි. පළවෙනි කරුණ විතරක් හරි. එකෙන් යන්න බෑ. තව දිනෝ හයක්. දෙවෙනි කරුණ තමයි බුදුන්වහන්සේ කියනවා ඔබ කණ්ඩායම් ඇසුරු ප්‍රිය කරනවා නම් කණ්ඩායම් එකනම් රංචු වශයෙන් නම් ඔබ විතර ඉන්නේ. ඔබට මේ ධර්මයේ දැක ගන්න බෑ කියලා. ඔබ රංචු වශයෙන් නම් ඉන්නේ ඔබට මේ ධර්මයේ දැක ගන්න බෑ. කණ්ඩායම් ඇසුරු කරනවා නම් මේ ධර්මයේ දැක ගන්න බෑ. කණ්ඩායම් කියන්නේ එතකොට ඔබ ගෙදර ඉන්නකොට උදට අහගන්න මේ කියනවා පරතෝෂයේ දන යෝනිසෝ මනසකාරය වෙන්න වරද්ද ගන්න. ඔබ ගෙදර ඉන්නකොට මොකද වෙන්නේ? ඔබේ ඉන්නවා ස්වාමියා, බිරිඳ, දුව, පුතා, මුණුබුරු මිනිබිරි ඉන්නවා. එයාලත් එක්ක ඔබ කතා කරනකොට මොකද වෙන්නේ? නිතරම මේ ජීවිතයේ සුබ වශයෙන් තමයි දැනෙන්නේ. යාළුවෝ තාලීන් එක කතා කරනකොට මේ ජීවිතයේ අසුබ දෙයක් විදිහට ඔබට මතක් වෙන්නේ නැහැ. මුණුබුරු මිනිබිරිගේ හුරුතල් බලනකොට මේ ජීවිතයේ අසුබ දෙයක් විදිහට ඔබට දකින්න වෙන්නේ නැහැ. බිරිඳත් එක්ක ස්වාමියාත් එක්ක හිතවත්කමින් ආදරයෙන් සෙනෙහසින් කතා කරනකොට ඔබට මේ ජීවිතය අසුබ වශයෙන් දැනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ කණ්ඩායම් ඇසුරු ප්‍රිය කරනවා නම් කණ්ඩායම් ඇසුරු එදිලි ඉන්නවා නම් ඔබට ඒ තාක්ෂණික ධර්මය දැක ගන්න බෑ. හැබැයි ඒකේ කියන්නේ නෑ ගිහිව ඉන්න පින්නතුන්ට අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දූ පුතා යාළුවගේ කටයුතු ටික සිද්ධ කරන්න එපා කියලා කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. බලන්න මංගල සූත්‍රය අරගෙන මේ හැම එකක්ම මේ පින්නතුන්ට දීලා තියෙන මාර්ගෝපදේශය. නැතුව මේක නිකන් සත්‍යයනා කරලා වැඩක් නෙවෙයි ගිරවෙක් වගේ. මේ මාර්ගෝපදේශය නිවනට යන මඟ තමයි මේ කියලා තියෙන මංගල සූත්‍රය. ඒකේ බලන්න පටන් ඒකේ කියලා දිනවල බලන්න බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දූ පුතා ඒ කට්ටිය අයින් කරලා දාන්න කියලා දිනවල අපි බලමුකොට මුලින්ම මොකද කියන්නේ? වැදගත් එක මුලින්ම කියනවා අම්මා තාත්තට සලකන්න කියන එක බුදුරජාණන් වහන්සේ මොනතරම් බරක් කියලා කිව්වා. විතර බුදුන් අම්මා කියලා නේ කිව්වේ. ඒනකට අම්මා තාත්තා සලකන එක බුදුහාමුදුරුවෝ පල්ලෙහාට දාලා තියෙනවා. සියල්ල අනුපිළිවෙලින් තියෙන මතක තියාගන්න උන්වහන්සේ. පංචශීල පද පහ අනුපිළිවෙලින් තියෙන්නේ ප්‍රබලම අංශලය තමයි උදින් තියෙන්නේ. එහෙම තමයි කියලා තියෙන්නේ සියල්ල. මෙතනත් එහෙමයි වැදගත් මේක තමයි මුලින්ම කියන්නේ මොකද්ද? අසේවනාච වාලං. පාප මිත්‍රය ඇසුරු කරොත්
ඉබරම තමයි. ඒක තමයි මේ ලක්ෂ ගානකට වෙලා තියෙන්නේ. කාම මිත්‍ර ආශ්‍රය. ඒ නිසා මේ ඉමිනා පුණ්‍ය කම්මය කියන ගාථාව මේක තියෙන්නේ. සතන් සමාගමෝ හෝතු කියලා කියනවනේ. හරි. එතකොට මුලින්ම බුදුජානනාංශ කියන්නේ අසේවනාච බාලානම් බාල වාසය කරන්න ගියොත් ඉවරයි. කියන්නේ නැහැ පඬිතුව ආශ්‍රය කරපල්ලා කියලා බුදුහාමුදුරු මුලින් කියන්නේ නැහැ. නෑ ඊට කලින් බල බාල වාසය කරන එකෙන් වැළකීලා ඉන්න ඕන කියලායි කියන්නේ. අසේවනාච බාලානම් බාල වාසය කරන එකෙන් වැළකීලා නම් බල ඉන්නේ. ඊට පස්සේ උඹලට තියෙනවා පඬිතානංච සේවන. පඬිතුව ආශ්‍රය කරන්නේ. ඊට පස්සේ පූජාච පූජනීයානම් ඒතම් මංගල මුක්ත. ඊළඟ එකකට අපි ගොඩක් තේරුම් කියන්නේ නැහැ. මුල් ටික විතර. අතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක තමන් ඉපදිලා ඉන්න ඕන. සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් සුදුසු ප්‍රදේශයක ඔබ ඉපදිලා ඉන්න ඕන. ඔබ පරයන්ක දේශයක ඉපදිලා හිටියොත් ඔබට සද්ධර්මය ශ්‍රවණය කරන්න බැහැ. පරයන්ක ප්‍රදේශයක කියන්නේ සද්ධර්මය ශ්‍රවණය කරන්න බැරි වෙන පිටසක්වලක ඔබ ඉපදිලා හිටියොත් එහෙම. පිටසක්වල ජීවිතේ ඉන්න බව බුදුහාමුදුරුවෝ කියනවා. පිටසක්වලක ඉපදිලා හිටියොත් එහෙම ඔබට මේ ධර්ම අවබෝධය ලබන්න බැහැ. ඒකත් වීදාගම මෛත්‍රිය මහානායක ස්වාමීන් වහන්සේ ලෝකයට සංග්‍රහය ලස්සනට පෙන්නනවා. අෂ්ට දුෂ්ටක්ෂණයක් ඒක වෙන සක්වලවා. මේ සක්වල විතරයි මතක තියාගන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඕකත් විකෘති කළා දැන් කියනවා වෙන තැන්වල වෙන සක්වල වල බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා පට්ටපල් බොරු කියනවා නොදන්නයි. ඒවට අහු වෙන්න එපා. අසුදුෂ්ටක්ෂණෙන් එකක් තමයි වෙනස් සක්වල වල. ඒවයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. මේ සක්වල තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. නිසා මේකට කියනවා මගුල් සක්වල මංගල සක්වල කියලා. අහගෙන වචන මංගල සක්වල කියන්නේ මේක. පැහැදිලිද? එතකොට අර වීදාග මෛත්‍රී හාමුදුරුවෝ ලෝකෙන් සකලා කියනවා මෙන්න අසුදුෂ්ටක්ෂණයක් තමයි පිට සක්වල උපදින්නේ. කොහොමද උන්වහන්සේ දේශනා කරේ කවිය දාලා තියෙන්නේ? පෞමිස පිනකයි නොකරන හැම කල මුනිපන නොපවතිනා පිටසක්. එතකොට කෙනෙක් කියනවා නම් බුදුහාමුදුරුවෝ අනිත් සක්වල වලත් පහළ වෙනවා කියලා. එතනම මේ ගීදාගම් මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ලෝකන් සඳරාවක් දන්නේ නැති කෙනෙක් නෙමෙයි කියන්නේ. පැහැදිලි. ඉතින් ධර්මයේ ගැන දැනගන්න කොහොමද? කවියක්වත් දන්නේ. පෞමිස පිනකයි නොකරන හැම කල. පෞම තමයි කෙරෙන්නේ පිනක් කියලා කෙරෙන්නේ නැහැ. කොහෙද? මුනිපන නොපවතිනා පිටසක්වල. පිටසක්වල හරියන්නේ නැහැ. නිසි ලෙස උපනක් ලැබ ධන මනකල් හැම දෙයකින් අඩුවක් නැතුව ඒවා ඉපදෙලි හිටියා. නිසි ලෙස උපනක් ලැබ ධන මනකල් කිසි කාලක කුසල නොම කළ හැකියි. ධර්ම අවබෝධය ලබන්න බෑ. පැහැදිලි නේද? එහෙමනම් එතකොට දැන් පතිරූප දේශ වාසෝච කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක ඔබ ඉපදිලා ඉන්නවා. දැන් ඔබ සුදුසු ප්‍රදේශයක ඉපදිලා ඉන්න තමයි ඔබට ධර්මය අහන්න පුළුවන්කම ලැබෙන්නේ. පතිරූප දේශ වාසෝච ඒ විතරක් නෙවෙයි මේ පැත්තේ ඉපදිලා හිටපු තවත් මිනිස්සු ඉන්නවනේ. දැන් මේ ඇවිල්ලා ඉන්න 60ක් 70ක් වගේ පිරිස විතරද මේ කොට්ටාව පිංගේන මේ ප්‍රදේශයේ ඉන්නේ? නෑ තව ඉන්නව අනන්ත අප්‍රමාණ. කො ඒ කට්ටිය ආවද? නෑ. ඇයි? ඊට පස්සේ මොකද කියන්නේ? පතිරූප දේශ වාසෝච උපේත කත පුඤ්ඤතා පෙර කරන ලද කුසල් කරලා තියෙනවා. නැත්තම් එන්න හම්බෙන්නේ නැහැ. උපේත කත පුඤ්ඤතා. ඊළඟ එක තමයි වැදගත්ම එක අත්ථ සම්මා පණිවිච. පණිවිච කියන්නේ පින්නොතුනි ප්‍රාර්ථනා. සම්මා කියන්නේ යහපත් වූ ප්‍රාර්ථනා. අත්ථ කියන්නේ තමා විසින්. අත්ථ සම්මා පණිවිච තමා විසින් යහපත් ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. එහෙම අයිති විතරයි සම්ධර්මයේ ශ්‍රවණය කරන්න උතුම් මඟඵල නිවන් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. අද ධර්මයේ විකෘති කරන්නයි කියාගෙන යනවා මේ ප්‍රාර්ථනා කරන්න ඕන නෑ කියලා. ප්‍රාර්ථනාව අනිවාර්යයි. ප්‍රාර්ථනා ආකාර දෙකයි පින්නතිනි. මනෝ ප්‍රනිදාය වාක් ප්‍රනිදාය. අහලද? මනෝ ප්‍රනිදාය කියන්නේ සිතින් ප්‍රාර්ථනා කරන එක. වාක් ප්‍රනිදාය කියන්නේ බුදුපසේ මහරහතන් වහන්සේලා ඉදිරියේ වචනයෙන් ප්‍රකාශ කරන. වචනයෙන් ප්‍රකාශ කරන. එතකොට දැන් අපි ගොඩක් කියන්නේ කිව්වොත් අපිට කියන්න හදන කරුණට එන්න බැරි වෙනවා. විලාව සීමිතයි. ඒ නිසා අපි දැන් යම් මොකද ඊට පස්සේ එක ගාතාවක් තියෙනවා මාතා පිතු උපට්ඨාන පුත් දාරස සංඝෝ අනාප්ලාච අම්මන්තය තම් මංගල උත්තම. මාතා පිතු උපට්ඨාන මම තාත්තට සලකන්න ඕන. ඊට පස්සේ
උත්තදාරස සංඝෝ කටියට එහෙම. ඊට පස්සේ කියනවා දානංච ධම්මචර්යාච ජාතකානංච සංඝෝ. ජාතිකට හරියට කියලත් නැහැ. හැබැයි මෙතෙන්දි කියනවා බුදුරජාණන් වහන්සේ ඛණ්ඩායම් ඇසුරේ ඔබ ඉදිලි ඉන්නව නම් බෑ කියලා. හැබැයි මංගල සූත්‍රය තාම ඉවර නෑ. තව ඉස්සරහට එනවා. බලන්න ඉස්සරහට එනකොට කොහොමද ටික ටික අරන් එනවා බුදුහාමුදුරුවෝ. ඔබට ගිහිව ඉන්නකොට කල යුතු දේවල් යුතුයකම් කරන්න ඕන. අම්මා තාත්තට සලකන්න, පුතාට, දරුවට, භාර්යාවට, ස්වාමියාට ඒවා සලකන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඔබ ඥාතින්ට සලකන්න. වසෝම කිය නැවිලා කන්තිච සෝචස්සට සමනානංච දස්සන කාලේන ධම්ම සාකච්ඡාවේ තම් මංගල මුත්තම. ඔන්න ධර්ම සාකච්ඡා මේ අතරින් පතරින් මම කියන්නේ නැත්තම් හිතයි මංගල සූත්‍රයත් වරද්දලා කිව්වා කියලා. මම මංගල සූත්‍රය කියන්න නෙවෙයි බදුල්ලේ ඉඳලා මේ ස්ථානයට ආවේ. මංගල සූත්‍රය කවුරුත් දන්නවනේ නේද? අර්ථය දන්නේ තියෙක වෙන. එතකොට කන්තිච සෝචස්සට සමනානංච දස්සන කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. අන්න දැන් ටික ටික ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරන තත්ත්වයට ආවා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සන. දැන් අහන්න. තපෝච තපසට යන්න දැන්. තපෝච බ්‍රහ්මචර්යංච මුලින් අර ටික කරන්න කිව්වා. ටික ටික එන්න ඕන මම. ඇවිල්ලා තපෝච බ්‍රහ්මචර්යංච බ්‍රහ්මචර්යාවේ දෙන්නේ. බ්‍රහ්මචර්යාවේ දෙන්නේ කියලා කියන්නේ පින්නතුනි මේ විදර්ශනා භාවනාව වඩන්න ඕනේ කියන එක. ඒක කරන්න ඕන කොහොමද? තපසට ගිහිල්ලා. තපසට ගිහිල්ලා කියන්නේ ආනන්දගතෝ වා මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා ඔය විදිහටයි කරන්න කියන්නේ. හැබැයි ගිහිව ඉන්න අයට එහෙම කියලා නැහැ. ගිහිව ඉන්න අයට බැඳීම් නැති කරගෙන ඉන්න නිසා එයාලා කරන්න ඕනේ මොකද? හැමදාම දවසේ වැඩ ටික අවසන් වුණාට පස්සේ ගෙදර අය නිින්දට ගියාට පස්සේ ඔන්න විදර්ශනා භාවනාව වඩන්න පටන් ගන්නවා. හැම භාගයක් වැඩි නෙවෙයි. එතකොට කණ්ඩායම් ඇසුර තියෙනවද? නෑ. කණ්ඩායම් ඇසුර නෑ. ඒ වගේම තමයි උදේ පාන්දර තමන්ගේ ස්වාමියා බිරිඳ දරුවන් ඇහැරෙන්න කලින් පැය භාගයකට කලින් නැගිටලා විදර්ශනා භාවනාව වඩනවා. අන්න තපසය. තපෝච බ්‍රහ්මචර්යංච ඊට පස්සේ බලන්න තපසට ගිහිල්ලා විදර්ශනා භාවනාව වඩලා අරිය සත්‍යාන දස්සන ආර්ය සත්‍ය දැක ගන්න. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන එක වෙන් කරලා කියලා දෙනවා. ඒකේ වැදගත්කම නිසා තමයි අරිය සත්‍යාන දස්සන ආර්ය සත්‍ය දැක ගන්න. ධම්ම ස්මාර කරගන්න. ඊට පස්සේ තමයි කියන්නේ නිබ්බාන සච්චික්‍රියා. නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ තමයි මංගල පුතුම. පැහැදිලිනේ? එහෙමනම් අර අවස්ථා හතක් අපි කියලා දිනවා. ඒ අවස්ථා හත මගහැර ගන්න වෙනවා. ඒ අවස්ථා හතෙන් අපි දැන් කිව්වා දෙකක්. එකක් තමයි ඔබ මේ ජීවිතයේ සුබ වශයෙන් බලන තාක්කල් ඔබට මේ ගමන යන්න බෑ. ඊළඟ එක තමයි ඔබ කණ්ඩායම් ඇසුර සිදු කරන තාක්කල් ඔබට මේ ගමන යන්න බෑ. ඒකෙන් අයෝනිසෝ මනසිකාරය දාලා අපි කිව්වා අම්මා තාත්තට සලකන්න එපා. දූ පුතා අය කරන්න කියලා එහෙම නෙවෙයි කියන්නේ. ඒව කරගෙන තමන්ගේ රාත්‍රියේදී හෝ උදෑසන හෝ පැය භාගයක් වෙන් කරගෙන අනිත්‍ය අවදි වෙන්න කලින් මේ වැඩේ කරගන්න. පැහැදිලිද? හරි. එතකොට දෙකක්. තුන්වෙනි එක තමයි ඔබ නිතරම කතා කරනවා නම් ඔබට මේ ආර්ය ධර්ම දැක ගන්න බැහැ. නිතරම ඔබ කතා කරනවා නම් නිතරම කතා කරනවා යනවා නම් ඔබට මේ ධර්මයේ දැක ගන්න බැහැ. ඒ නිසා මම කියාගන්න ඔබ උද්දකලා වෙලා ඉන්න තාක්කල් ඔබට මේ අවස්ථාව තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ ගිහිව ඉන්න කෙනෙක් මේ ආර්ය ධර්ම දැක ගන්න එක හරියට තනි කකුලෙන් ලොකු කන්දක් නගිනවා වගේ. නෛෂ්කර්මය කරලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට මේ ආර්ය ධර්ම දැක ගන්න එක කකුල් දෙකෙන් යනවා වගේ නේ. මොකද අයින් වෙලා ඉන්නේ අර. පැහැදිලිද? ඒ නිසා යනවා නම් ලේසි යන්න නෛෂ්කර්මය කරපු අය. හරි. එතකොට පළවෙනි එක තමයි ජීවිතයේ සුබ වශයෙන් බලනවා නම් බෑ. දෙවෙනි එක තමයි කණ්ඩායම් ඇසුර තිබුණොත් බෑ. ඊළඟ එක තමයි නිතර කතා කරනවා නම් බෑ දුන්නා. හතරවෙනි එක ඔබ වගකීම් රාජකාරී කටයුතු බැඳීම් ගොඩාක් ඇති කරගෙන තියෙනවා නම් ඔබට මේ ආර්ය ධර්ම දැක ගන්න බෑ. ඔබ තමන්ගේ ගමේ අහවල් සමිතියේ සභාපති, අහවල් සමිතියේ ලේකම්, ඊට පස්සේ අහවල් එකේ සමාජික, අහවල් එකේ අනුශාසක ඕවා බලාගෙන ඉන්නවා නම් ඔබට මේ වැඩේ කරන්න බෑ. අප්ප කිච්චෝච සල්ලහුරු. අප්ප කිච්චෝච කටයුතු වලදී තියෙනවා. අප්ප කිච්චෝච කටයුතු වලදී කටයුතු ටික. ඒවත් සල්ලහුරු. ඒවා සරලව වෙන්න ඕනේ.
ඔබ රාජකාරී කියන්නේ වගකීම් බදාගෙන ඉන්නවා නම් ඔබට මේ ගමන යන්න බෑ. ඒව මානසිකාරය වෙන මතක් වෙනවා. ඒතර මෙතන ඉන්න වැඩි දෙනෙක් අපිට පේනවා විශ්‍රාමික වයසේ ඉන්න නිසා ගිහිල්ලා බලෙන් අල්ලගත්තොත් මිසක ඔබ බලෙන් අල්ලගෙන තනතුරු බදාගෙන ඉන්නවනම් අපිට කරන්න දෙයක් නෑ. අපි කියනවා ඔබට මේ ආර්ය මාර්ගය දැක ගන්න බෑ. එහෙම වුත් ඉතිසේ වාත හැර ගන්න. හරි. දැන් හතරක්. පස්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ කියන ඕන අහගන්න වැදගත් එක. කුමන හෝ කායික වේදනාවක් තියෙනවා නම් කුමන හෝ කායික වේදනාවක් තියෙනවා ඔබට මේ ආර්ය දහම දැක ගන්න බෑ. ලොකු කායික අමාරුවක්. ලොකු අමාරුවක් තියෙනවා නම් ඔබට මේ දහම දැක ගන්න බෑ. එතකොට ඔබට නිරෝගී වින තාක්කල් මේ ධර්ම දැක ගන්න ඕන වෙන්නේ නැහැ. ලෙඩ වුණාට පස්සේ තමයි මේ ධර්ම දැක ගන්න ඕන වෙන උදාහරණයක් වෙන හැබැයි ඔබට ලොකු වේදනාවක් තියෙනවා නම් කයේ හෝ මනසේ ඔබට බෑ මේ ධර්ම දැක ගන්න. පහ. හරිද? හයවෙනි එක තමයි ඔබට නිදිමත තියෙනවා නම් මේ ධර්මය දැක ගන්න බෑ කියලා කියන නිසා නිදා ගන්න කට්ටිය දැන් නිින්ද කඩන්න එපා. ඒ නිින්ද ඒ විදිහටම කන්ටිනියු කරන්න දැන් තේරුමක් නැහැ. එතකොට ඔබට නිදිමත තියෙනවා නම් මේ ආර්ය ධර්ම දැක ගන්න බෑ. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත නිකන් සමාධිගත වෙන්නේ නෑ. වීරිය තමයි සමාධිගත කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මේ හතම මේ පිටතුන් මතක තියාගෙන ඉඳලා ඔය හතෙන් අයින් වෙලා ඔකේ අනිත් ප්‍රතිවිරුද්ධ පැත්ත වඩාන්න. එතකොට ඔබට මේ ධර්මයෙන් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒව නම් දැන් අපේ අති පූජනීය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරાવી උන්වහන්සේගේ උතුම් ධර්මදේශනයේ පවත්වන ඉඩකඩ සලසමින් අපි අපගේ මේ සම්බුද්ධ දේශනාවේ දෙවෙනි කොටස අවසන් කරමු. මේ අවස්ථාව අපිට ලබා දුන්නු පින්හේල විජේ තිලකාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ නම කියනට අවසරයි. සාරද මාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට මේ අපි සිදු කර ආවුදාන සම්බාධ ධර්මයේ අනුමෝදන් වේවා. උන්වහන්සේලාට දුරු නිරෝගී ජීවිතය ලැබේවා. මාර කර්ම සතුරු පරිවේද දුරීභූත වේවා. හාත්පස රැකවරණය සැලසේවා. මේ උතුම් ආර්ය මාර්ගය දැක ගන්න උන්වහන්සේලාට කල්යවා හැකියාව ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම සියලු සම්බන්ධිෂ්ඨක දිවි දේවතාවුන් වහන්සේලාට මේ කුසල සම්භාර ධර්මය අනුමෝදන් කරමු. උන්වහන්සේලාට සුඛදායි මාර්ගයකින් මේ බයත් සංසාර අතරින් පතර බෝධියකින් ඈතර වෙන්න මේ කුසල සම්භාර ධර්ම සියලු උන්වහන්සේලාට පාරමිතා පුරණයක් වේවා. උන්වහන්සේලා මේ උතුම් සම්පූර්ණ ශාසනය කිරාත කාලයක් ආරක්ෂා කර දෙන සේවකව සාදුකාරය පවත්වන්න. ඒ වගේම මේ පිටුසු සියලු දෙනාටම කල්යවා මේ අනුත්තර ධර්ම දැක ගන්න ලැබේවා කියන සාදුකාරය පවත්වන්න. අපි සම්බුද්ධ දේශනාවේ දෙවියන් කොටසේ නම් මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.